අසාමාන්‍ය විදිහට එළියට යන්න ගත්තා. අනිත් එක වාහන ආනයනය. වාහන ආනයනයකට යන්න ඕනේ අපිට අපි මෙහෙමනේ අපි දැන් බංකොලොත් තත්වයකටපත් වෙලා 2028 නැවත පෞද්ගලික ණය හිමිකරුවන්ට ණය ගෙවන්න තියෙන රටක්. අපේ ඔළුවේ තියෙන්න ඕනේ ඒක. එහෙම තියෙද්දි අපිට මේ අතපය සල්ලි නිකන් වැඩිපුර තියෙන රටක් විදියට වැය කරන්න බෑ. එතකොට අපි ක්‍රමානුකූලව ඒ ආනයන ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට එක පාට මේක රිලීස් කරලා හරි ඔක්කොම ප්‍රශ්න හරි අපේ භාණ්ඩාගාරය දැන් පිරලා ඉතිරලා තියෙනවා කියලා අන්තිමට සිද්ධ වුණේ මොකද්ද? විදේශ මේ රටේ තියෙන විදේශ විනිමය අසීමාන්තිකව එළියට ගියා. දැන් ඔය 150ක බද්දක් දැම්මනේ. ඒකට කලින් දවසේ අධිභාරයක් ගැසට් එකේ ඒ අධිභාරයක දාන ගැසට් එක අද ගැහුවා නම් හෙට ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. ගහපු අදට කලින් දවසේ. ඔබ කියන්නේ අධිභාරය පනවන්න කලින් LCL ඕපන් කරලා කියලාද? LCL ඕපන් කරා ඉතින් මුදල් නියෝජ්‍ය ඇමති පිළිගත්තනේ. වාහන 2000 ගාණක් කැනවුම් කරලා තියෙනවා 2700 ගාණක් 1700 ගාණක්. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ සැලැස්මක්. ඔව් ඒකේ ලොකුම මේ ප්‍රමාණය ගෙනල්ලා තියෙන්නේ ආනයනය කරපු වාහන වලින් කැසිනෝ ධම්මිකගේ සමාගමක්. මේ ගජමිතුරනේ. ගජමිතුරන්ට ඔත්තුව දෙනවා අර අධිභාරය දාන්න කලින් ගජමිතුර ඒකේ වාසිය ගන්නවා. කලින් ගෙනල්ලා LC ඕපන් කරලා. ඉතින් එතකොට තේරුම් ගන්න මේ අපි ඉන්න තත්ත්වේ මෙහෙමනේ මගේ පොකට් එකේ හැටියට එපා මගේ වියදම තීරණය කරගන්න. ඔබ කියන්නේ මේ ආර්ථික අර්බුදයට මේ ඩොලරේ මිල ඉහළ ගිහිල්ලා අපිට ඇති